මිනිස්සෙක් විදිහට ඉපදිච්ච ඔයාට සහ මට හීන කියන දේ අමුතු දෙයක් නෙමෙයි. ඔයා අහලා ඇති ඔයාගේ යාළුවෝ කියනවා මචං මං ඊයේ රෑ මහ මුස්පේත්තු හීනයක් දැක්කා. සිට් ජීවිතේම ඉවරයි ඒ හීනෙත්. ඔයා සමහර විට තව කෙනෙක්ට කියනවා ඇති මචං ඕක නෙමෙයි මගේ හීනේ බං. මගේ හීන වෙන දෙයක්. ඔය හීන කියන මාතෘකාව යටතේ පැතිකඩවල් දෙකක් කතා වෙනවා. ඉතින් රෑ පෙනුණා කියන මුස්පේත්තු හීනේ සහ ඔයා ඒ අඟවන ඒක නෙමෙයි මගේ හීන කියන හීන පරතරයන් දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේ දෙක යම් තැනක ඔයාගේ ජීවිතේ පැටලී සහගත වෙන අවස්ථාවක් එනවා. ඒ පැටලිල්ල මොකක්ද? ඒක කොහොමද ලියාගන්නේ සහ මේ හීන වර්ග දෙකෙන් ඔයා හැබෑ කරගන්න ඕනි මොන හීනද කියන එක මේ වීඩියෝ එකේ කතා කරමු. අපි කතා කරමු මොකක්ද මේ රැයට නිින්දේ ඉද්දි පේන හීන. මේ රැයට නිින්දේ ඉද්දි පේන හීනේ සමහර විට ඔයා එදා දවසේ ගත කරපු මොහොත. ඔයා ඒක ගොඩක් ඔයාගේ ඔළුවට දාගෙන ඔයා ඒ ගැන කල්පනා කරනවා. සමහර විට ඔයා කැමතිම කෙනත් එක්ක ගත කරපු මොහොතක් වෙන්න පුළුවන්. ඔයා නිින්දට ගියාට පස්සේ ඔයාගේ මොලේ වැඩ කරනවා. ඔයා එදා දවසේ මොකද්ද කරේ කියන එක ඔයාගේ ඔළුවේ වැඩ කරනවා. ඒ දේ ඔයාට හීනෙන් මොලේ නිින්දට නොයා ඔයා නිින්දේ ඉද්දි ඔයාගේ මොලේ ඒ වැඩ කරන්න ගන්න දේ ඔයාට හීනෙන් පේනවා කියලා මවාපෑමක් වෙනවා. අනිත් දේ තමයි ඔයාගේ යටිහිත. ඔයා හිතන්න ඔයාට විකාර හීන පේන්නේ. විකාර හීන කියන්නේ පියාපත් තියෙන, හොඬ වැලක් තියෙන බල්ලෙක් ඔයත් එක්ක ඇවිල්ලා සිංහල කතා කරනවා කියලා. මේ වගේ දේවල් ඔයාලට හීනෙන් පේනවා. ඉතින් ඒවා තමයි විකාර හීන කියලා කියන්නේ. මේ විකාර හීන ගත්තාම පේන්නේ සමහර විට ඔයාට නොතේරෙන ඔයාගේ යටිහිතේ තියෙන යම්කිසි දෙයක්. මහා අර අපි කියන්නේ ට්‍රැක් වගේ කියලා. මේ වගේ ට්‍රැක් දෙයක් ඔයාට අර ඔයාගේ ඔළුවෙන් එළියට දෙන්න ඔයාට තේරෙන්නෙත් නැහැ. හැබැයි ඔයාගේ හෘද සාක්ෂියට අනුව ඒක කොතනින් හරි එළියට එන්න ඕනි. ඒක ඔයා සිහියෙන් ඉන්න වෙලාවට කීයටවත් එන්නේ නැහැ. මොකද ඔයා සිහියෙන් ඉන්න වෙලාවට ඔයාගේ සිහිය තියෙන්නේ ඔයා ඉන්න ටාගට් එකක. ඉතින් මේ දේ ඔයා රැයට නිින්දේ ඉද්දි ඔළුව විසින් මනක්කල්පිත දෙයක් හදලා ඒක ඔයාට හීනෙන් පේන්න සලස්වනවා. සමහර විට ඒ හීනේ ඔයාට තේරුම් ගන්න බෑ. මොකද ඒක ඔයාට යටිහිත තේරුම් ගන්න බෑ වගේ තමයි ඒ හීනෙන් දෙන දේ ඔයාට තේරුම් ගන්න බෑ. ඒකට තමයි කියන්නේ නිින්දෙන් පේන හීන කියලා. අනිත් කාරණාව මොකද්ද මේ ඔයාට තියෙන හීන. ඉතින් ඔයාට තියෙන හීන කියන්නේ සමහර විට ඔයා ලොකු ගෙයක් හදන්න ඕනේ. ඇපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ලස්සන ඩ්‍රීම් වෙහිකල් එකක් තියෙනවා ඒක ගන්න ඕනේ. ඔයා මොකක් හරි ඇචීව්මන්ට් එකක් ගැන හිතේ තියාගෙන ඉන්න ඔයාට ලොකු ජොබ් එකක් ගැන අදහසක් තියෙනවා. නැත්නම් ඔයාගේ ව්‍යාපාරයක් ගැන අදහසක් තියෙනවා. ඒවත් එක්ක ඉන්නකොට ඔයාට එතනින් ඉස්සරහට එන්න ඒ සිටුේෂන් එකේදී ඔයා ඒද ප්ලෑන් කරද්දි ඔයාට ඒව මැවිලා පේනවා. ඔයා කරන්න ඕනි මොකක්ද කියන්නේ. අන්න ඒක තමයි ඔයාට තියෙන හීන කියලා කියන්නේ. මේ රැයට හීනෙන් පේන දේවලුයි ඔයාට තියෙන හීනයි පටල ගන්න එක අවස්ථාවක් එනවා. ඒක ඔයාගේ ඉදිරි අනාගත ගමනට බාධාවක් වෙන තැන තියෙනවා. සමහර විට ඔයා හිතන්න ඔයාට දවල්ට ඔයා ප්ලෑන් එකක ඉන්නකොට ප්ලෑන් එකක් හදාදී ඉන්නකොට ඔයාට යම්කිසි දෙයක් මැවෙනවා. ඔයාගේ අනාගතය ගැන යම්කිසි ලස්සන හීනයක් මැවෙනවා. ඔයා ඒක ඔළුවේ තියන් ඉන්නවා. එදා රැයටම ඔයා අර හිටපු සිටුේෂන් එක මතක් කරලා රැයට මොකක් හරි යටිහිතෙන් එන අර කැත හීනයක් ඔයාගේ අර ඩ්‍රීම් එක ඩවුන් වෙන විදිය හීනයක් ඔයාට රැයට පේනවා. ඉතින් අනිත් පහුදට ඔයා හැරිලා කල්පනා කරනවා. ඔයා ඕවර් තින්කින් යනවා. මොකද ඔයා කලින් ප්ලෑන් කරපු දේ රෑ මෙහෙම දෙයක් දැක්කා. මට ඒක සෑහෙන්න මගේ ඔළුවට ආවලු. දැන් මොකද්ද කරන්නේ? ඒ වගේ සිටුේෂන් එකකට ඔයා එනවා ඔන්න ඔය හීන දෙක පටල ගත්තා. ඔයාට ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඕවර් තින්කින් කියන එක අයින් කරලා දාන්න ඕන. ඔයා කරන්න ඕනි රෑ දැකපු හීන ගැන ફોකස් එක දෙනවට වඩා ඔයා දවල් ප්ලෑන් කරනකොට දැකපු හීනයක් තියෙනවනේ. අන්න ඒ හීන ගැනයි ඔයා ඊළඟට ફોකස් කරන්න ඕන. ඉතින් මේක ලේසියෙන් කරන්න පුළුවන්ද? ඇත්තටම ඔව් මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඒකට ඔයාගේ ඕවර් තින්කින් කියන බාධාව ඔළුවේ තියෙනවා නම් ඒක අයින් කරලා මේ වැඩේ පටන් ගන්න ඕන. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දවල්ට ඔයා ප්ලෑන් එකක් හදනකොට දකින්න හීනේ ඔයාගේ ජීවිතේ ඒ හීනේ පින් කරලා තියාගෙන රැයට මනක්කල්පිතව පේන යටිහිතේ තියෙන එක එක දේවල් ඇවිස්සෙන හීන ඒවා ජීවිතෙන් අයින් කරන්න ඕනේ. මේ හීන දෙක ගොඩක් අයට පැටලෙන අවස්ථාව මම කිව්වා වගේ සිටුේෂන් එකක් ඔයාලගේ ජීවිතේ අනිවාර්යෙන්ම ඇති. ඉතින් කමෙන්ට් එකක් දාන්න මේ වගේ අදහසක් තියෙනවා නම් මට නම් ඒ වගේ අනන්තවත් දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මේක මනෝවිද්‍යාත්මකව ගත්තම ඇත්තටම රැයට පේන මනක්කල්පිත හීන ගැන මිනිස්සු ඕවර් තින්කින් ගත්තොත් ඕනවට වඩා හිතුවොත් මිනිස්සුන්ගේ මානසික මට්ටම ඉක්මනට පහළ වැටෙනවා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකකින් කිව්වේ. ඔයාලා ගොඩක් ඒ වගේ ඔයාලට තියෙන සිටුේෂන් එකක් තියෙනවා නම් ඒක ඔළුවෙන් අයින් කරන්න. රැයට පේන යටිහිතේ තියෙන විකාර දේවල් ඔළුවෙන් අයින් කරගන්න. ඔයාලට තියෙන්නේ ඔයාලගේ අනාගතේ ප්ලෑන් කරනකොට ඒ ප්ලෑන් එකට අනුව පේන හීනේ ඔයාගේ ફોකස් එක කරගන්න. ඒක හරියට කරන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ.
ඉතින් මේ වගේ වටින දේවල් බලන්න YouTube එකෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, Facebook එකෙන් ෆලෝ කරන්න, තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. ජය වේවා.